පේනවා ඇති මේක තනිකර තියෙන චීස් විතරයි. ඉතින් මාරම චීස් ගොඩක් තියෙන මේක මේ පේනවා ඇති මේ කොත්තු තියෙන තැන අතර මේ වටේටම මේ ටබ් එකෙන් භාගයක් විතර තනිකර තියෙන චීස්. පේනවා ඇති සම්පූර්ණ මේක මේවා එක වටේටත් මාරම චීස් ගොඩක් තියෙන. ඉතින් චීස් සුවඳ හොඳටම එනවා මේකේ. මගේ චීස් පොඩි පොඩි ස්ලයිසස් එහෙමත් ඇඩ් වෙලා තියෙනවා අපිට පේනවා. මේ පැත්තට හරවනකොටත් සම්පූර්ණම චීස් තමයි එළියට එන්නේ මේ වලට පේනවා ඇති. තනිකරම චීස් තමයි තියෙන්නේ මේකේ. මේ සීෆුඩ් එහෙමත් මේ ඇඩ් වෙලා තියෙනවා. මම මේ ගත් එකෙත් තියෙනවා හොඳට. ඉස්සෝ දැල්ල මාළු හැමදේම ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මට මම බයිට් කරද්දි හොඳට දැනෙනවා ඒක. ඉතින් ඔන්න අදත් හැමෝම පිළිගන්නවා තඩියගේ කෑම මේසෙට. ඉතින් අදත් ගෙනල්ලා තියෙන්නේ මම කලින් try කරපු place එකකින්ම තමයි. ඉතින් අද කෑම එක අරගෙන ආවේ The Mango Tree Restaurant එකෙන්. ඉතින් Mango Tree Restaurant එකෙන් අද මම අරගෙන ආවේ චීස් කොත්තුවක්. ඉතින් එයාලා කියපු විදිහට මේක චීසි ලාවා කොත්තුවක්. ඉතින් පේනවා ඇති අපිට මේකට chili paste එකක් හම්බෙලා තියෙනවා මෙන්න මේ වගේ. ඒ වගේම gravy එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට sauce packet එකකුත් හම්බෙලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව මෙන්න මේ මෙයාලගේ චීසි ලාවා කොත්තුව දිග අරගෙන බලමු මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පිළිවෙලකට මේ වගේ හොඳ පැකේජින් එකකින් තමයි මෙයාලගේ මේ චීසි ලාවා කොත්තුව එන්නේ. wow. ඔයාලා වෙන ඇති මේක කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේක මේ සීෆුඩ් චීසි ලාවා කොත්තුවක්. පේනවා ඇති මේකේ චීස් ඇඩ් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලට. පේනවා ඇති සම්පූර්ණ මේක මේවා එක වටේටත් මාරම චීස් ගොඩක් තියෙන. ඉතින් චීස් සුවඳ හොඳටම එනවා මේකේ. ඉතින් මේක සීෆුඩ් චීසි ලාවා කොත්තුවක්. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව මෙන්න මේ චීස් කොත්තුවේ රස බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට Mango Tree Restaurant එකේ චීසි ලාවා කොත්තුව බලා ගන්න පුළුවන් වෙන්නේ. නැති පේනවා ඇති මේක තනිකර තියෙන චීස් විතරයි. ඉතින් මාරම චීස් ගොඩක් තියෙන මේක මේ පේනවා ඇති මේ කොත්තු තියෙන තැන අතර මේ වටේටම මේ ටබ් එකෙන් භාගයක් විතර තනිකර තියෙන චීස්. ඉතින් මාර චීස් ගොඩක් තියෙන. ඒ වගේම මේ වගේ චීස් පොඩි පොඩි ස්ලයිසස් එහෙමත් ඇඩ් වෙලා තියෙනවා අපිට පේනවා. මේ ඇත්තටම මාරම චීස් ගොඩක් තියෙන. ඉතින් මේ ඔලිව් ඇඩ් වෙලා තියෙනවා මට පේනවා. ඉතින් පේනවා ඇති මේක මේ මිල ගැන කතා කරොත් එහෙම මේක රුපියල් 2550ක් වගේ තමයි වුනේ. මම දැන් Mango Tree Restaurant එකේ මේ චීසි ලාවා කොත්තුව try කරන්න තමයි හදන්නේ. ඉතින් මේක ඇත්තට මාරම චීස් ගොඩක් ඇඩ් වෙලා තියෙන. ඉතින් අර චීසි ඒ කියන්නේ මේ මොසරෙල්ලා චීස් වගේ ඇඩ් කරලා ඒ ටික තියෙනවා. ඒ වගේම චීස් ස්ලයිසස් තියෙනවා. ඉතින් මාරම ගොඩක් මෙන්න මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. මේක මේ පැත්තට හරවනකොටත් සම්පූර්ණම චීස් තමයි එළියට එන්නේ. මේ වලට පේනවා ඇති. තනිකරම චීස් තමයි තියෙන්නේ මේකේ. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව මෙන්න මේක try කරලා බලමු මොන වගේද කියලා. මේක මේ සීෆුඩ් චීසි ලාවා කොත්තුවක්. මේ වලට පේනවා ඇති. මේ සීෆුඩ් එහෙමත් මේ ඇඩ් වෙලා තියෙනවා. මම මේ ගත් එකෙත් තියෙනවා හොඳට. නියමයි. අතන මාරම රසයි. පේන්නේ මෙන්න මේ විදිහට ඉස්සෝ එහෙම මේක ඇඩ් වෙලා තියෙනවා හොඳට. මේක ඉස්සෝ දැල්ල මාළු හැමදේම ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මට මම බයිට් කරද්දි හොඳට දැනෙනවා ඒක හපද්දි. ඒ වගේම මාරම චීස් ගොඩක් තියෙන්නේ මේකේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේක try කරලා බලන්න ඕන එකක්. ඉතින් මොකද මේ මම ඇත්තටම මෙච්චර චීස් ගොඩක් තියෙන එක මීට කලින් try කරලා තිබ්බේ නැහැ. ඉතින් පේනවා ඉතින් තනිකරම චීස් තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ගිහිල්ලා මේක try කරලා බලන්න. ඉතින් අනුරාධපුර Mango Tree Restaurant එකේ විතරයි මේක මං හිතන්නේ තියෙන්නේ. අනුරාධපුර DS ඉස්කෝල ඉස්සරහා තමයි මේ place එක තියෙන්නේ. ඉතින් මම ගත්තේ seafood චීසි ලාවා කොත්තුව රුපියල් 2550ක් වුණේ මේක. ඉතින් ඔයාලත් ගිහිල්ලා අනිවාර්යෙන් Mango Tree එකේ මෙන්න මේ seafood චීසි ලාවා කොත්තුව අනිවාර්යෙන් try කරලා බලන්න. මාරම රසයි. ඉතින් අපිට මේව ඇඩ් කරගන්න උවමනාවක් නැහැ. මොකද මේ ඇඩ් කරොත් එහෙම gravy chili paste ඒ ටිකේ රසනේ අපිට දැනෙන්නේ. ඊට වඩා මේක එනවා නියම රසක්. ඉතින් ඇත්තටම මේ ටික නැතුව මේකේ රස නියමයි. මාරම රසක් තියෙන. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ගිහිල්ලා try කරලා බලන්න.